තැන් තැන්වල විසිරී පවතින ආකාරය දැක ගන්න පුළුවන්. මෙම ශාක මිනිසා සහ අනෙකුත් සතුන් මෙන්ම විවිධාකාර වූ ජීව ක්‍රියාවල නිරත වෙනවා. මෙයින් සමහර ක්‍රියා අපට දැක ගන්න පුළුවන් වුණත් බොහෝමයක් ක්‍රියාකාරකම් අපේ පියවි ඇසට පෙනෙන්නේ නැති තරම්. ඒ වුණත් ශාක දේහයක් තුල සිද්ධ වෙන සෑම ක්‍රියාවක්ම වගේ ඊටා සංකීර්ණ ජීව ක්‍රියාවලි. ඔබ මොහොතකට සිතා බැලුවද මෙතරම් සංකීර්ණ ක්‍රියාකාරකම් රාශියක් මේ ශාක දේහය තුල සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ශාක දේහය නිර්මාණය වී තිබෙන්නේ මේ එක් එක් ක්‍රියාකාරකම් සිදු කිරීමට අවශ්‍ය ශාක මුල්, කඳ හා පත්‍ර වැනි කොටස් වලින්. මේ අවයව නිර්මාණයට පටකදායක වෙලා තියෙනවා. ඒ වගේම පටක නිර්මාණය වෙන්නේ සෛල ගණනාවක් එකට එකතු වෙලා. ජීව දේහයක් තුල විවිධ ක්‍රියා සඳහා හැඩගැසෙනු පටක ගණනාවක් පිහිටලා තියෙනවා. මෙන්න මේ පටක පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. 11 ශ්‍රේණියේ පළවෙනි විද්‍යාව පාඩමට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. බහුසෛලික ජීවියෙකුගේ එක් සංවිධාන මට්ටමක් ලෙස පටක පිළිබඳව 10 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා ඔබට මතක ඇති. මේ පාඩමේදී අපි පටක පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. පාඩම ආරම්භ කරන්න කලින් ඔයාලට යාළුවෙක් ඉන්නවා හඳුන්වා දෙන්න. එයා තමයි නික්. කොහොමද නික්? ඔව්, මම තමයි නික්. මේ පාඩම් මාලාව පුරාවටම මම ඔයාලත් එක්ක එකතු වෙනවා. එහෙනම් නික් අපි පාඩම පටන් ගනිමු නේද? ඔව්, මාත් ආසයි ජීවී පටක ගැන ඉගෙන ගන්න. හොඳයි. මේ පාඩමේදී අපි ජීවී පටක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ ශාක පටක හා සත්ව පටක විදිහට. ජීවී පටක පාඩමේ පළවෙනි කොටසින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශාක පටක පිළිබඳවයි. ශාක පටක ගැන අධ්‍යයනය කරන්න කලින් අපි පටකයක් කියන්නේ මොකක්ද කියලා විමසා බලමු. ජීවී දේහයක අඩංගු වන නිශ්චිත වූ කෘත්‍යයක් හෝ කෘත්‍ය කිහිපයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. ශාකයක් තුල ශාක පටක බොහොමයක් විවිධාකාරයෙන් සංවිධානය වෙලා තියෙනවා. නුග ශාකයේ කරුමුලක් හරි වැටකිය ශාකයේ කෛරු මුලක් හරි නිරීක්ෂණය කළාම ඒ මුල්වල වර්ධනය වන ප්‍රදේශ මෘදු හා ලා පැහැති වර්ණයකුණුත් පරිණත කොටස් තද පාටට හුරු දැඩි බවකින් යුක්ත වන බව නිරීක්ෂණය කරන්න පුළුවන්. මේකට හේතුව වන්නේ ඒ කොටස්වල අඩංගු පටකවල ස්වභාවයයි. අපි දැන් සූදානම් වන්නේ මේ පාඩමට අදාළ පොඩි පරීක්ෂණයක් කරලා බලන්න. මේ පරීක්ෂණය කරන්න මාත් එක්ක එකතු වෙනවා නික්. නික්, අපි මේ පරීක්ෂණයට යොදා ගන්නවා ද්විබීජපත්‍රී ශාකයක මුලක්. ඊට අමතරව අපිට මේකට උවමනා වෙනවා ආලෝක අන්වීක්ෂයක්. ඒක නෙමෙයි නික්. දන්නවද ද්විබීජපත්‍රී ශාකයක් මොන වගේද කියලා? බීජයක බීජපත්‍ර දෙකක් දකින්න පුළුවන් ශාක වලට නේද අපි ද්විබීජපත්‍රී ශාක කියලා කියන්නේ? ඔව්, නික් හරි. අපිට නිතර දකින්න ලැබෙන අඹ කොස් වගේ ශාක අයිති වන්නේ ද්විබීජපත්‍රී ශාක කාණ්ඩයට. එහෙමනම් නික් අපි පරීක්ෂණය පටන් ගනිමු. මෙම පරීක්ෂණයේදී අපි ද්විබීජපත්‍රී ශාකයක මුලක් තෝරගෙන එහි දික්කඩක් අන්වීක්ෂය තුළින් නිරීක්ෂණය කරනවා. එවිට එම දික්කඩ ඔබට මේ ආකාරයට අන්වීක්ෂය තුළින් නිරීක්ෂණය කළ හැකියි. දැන් අපි මුලේ A හරහා එහෙමත් නැත්නම් මූලාග්‍ර කොපුවට ආසන්නයෙන් හරස් කඩක් අරගෙන අන්වීක්ෂයෙන් පරීක්ෂා කරමු. එවිට ඔබට මේ ආකාරයේ සෛල සමූහයක් බලා ගන්න පුළුවන්. විභාජනය වෙලා නිරන්තරයෙන් වැඩෙන සෛල සමූහයක් තිබෙන බව නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම B කොටසින් හරස් කඩක් ගත්තාම ඒ ප්‍රදේශයේ සෛල වර්ග කිහිපයක් තිබෙන බව නිරීක්ෂණය කරන්න පුළුවන්.
විවිධ නිර්ණායක පදනම් කරගනිමින් ශාක පටක වර්ගීකරණය කරන්න පුළුවන් වුණත් අපි මේ පාඩමේදී විභාජනය වීමේ හැකියාව පදනම් කරගෙන ශාක පටක ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදලා දක්වනවා. ඒ විභාජක පටක හා ස්ථිර පටක කියලා. අපි කලින් පරීක්ෂණයේදී නිරීක්ෂණය කරපු මුලේ ඒ ඩෑෂ් ප්‍රදේශයේ තිබුණු පටක විභාජක පටක කියලත් B ඩෑෂ් ප්‍රදේශයේ තිබුණු පටක ස්ථිර පටක කියලත් හඳුන්වනවා. හොඳයි. අපි මුලින්ම විභාජක පටක ගැන කතා කරමු. සක්‍රිය ලෙස අනූනන විභාජනයට ලක්වන නව සෛල නිපදවීමට හැකියාව ඇති සෛල වලින් සෑදෙන පටක විභාජක පටක ලෙසින් හඳුන්වනවා. මෙම සෛල විභේදනයට ලක් වෙලා නැහැ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද සෛල විභේදනය වෙනවා කියලා කියන්නේ? ඔව් නික්. සෛලයක් විභේදනයට ලක් වෙනවා කියන්නේ ඒ සෛලය යම්කිසි නිශ්චිත කාර්යයක් කරන්න විශේෂණය වෙනවා කියන එකයි. ඒ කියන්නේ විභාජක පටකවල තියෙන්නේ විශේෂණයට ලක් නොවුන සෛල. ප්‍රධාන වශයෙන්ම ශාකවල වර්ධනය සිද්ධ වෙන්නේ මේ විභාජක පටකවල ක්‍රියාකාරීත්වය නිසායි. දැන් අපි විභාජක පටකවල පොදු ලක්ෂණ මොනවද කියලා බලමු. මෙම සෛල ප්‍රමාණයෙන් කුඩා සජීවී සෛල. ඒ වගේම මෙම සෛල අතර අන්තර් සෛල අවකාශ පිහිටලා නැහැ. මෙම සෛලවල කැපී පෙනෙන විශාල න්‍යෂ්ටි තිබුණත් විශාල මධ්‍ය රික්තකයක් නැහැ. නමුත් ඇතැම් විට කුඩා රික්තක තියෙන්න පුළුවන්. විභාජක පටකවල තියෙන සෛලවල මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් පිහිටලා තිබුණත් හරිතලව දකින්න ලැබෙන්නේ නැහැ. විභාජක පටක ශාකයේ පිහිටා තිබෙන ස්ථානයේ අනුව විභාජක පටක වර්ග 3කට බෙදන්න පුළුවන්. ඒවා අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක හා පාර්ශ්වික විභාජක ලෙසින් හඳුන්වනවා. තවදුරටත් විභාජනය වීමේ හැකියාව නොමැති නිශ්චිත කෘත්‍යයක් හෝ කෘත්‍ය කිහිපයක් ඉටු කිරීමට විශේෂණය වූ පටක ස්ථිර පටක ලෙස හඳුන්වනවා. දැන් අපි ද්විබීජපත්‍රී ශාක කඳක තුනී හරස්කඩක් අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරමු. මෙම හරස්කඩ නිරීක්ෂණය කිරීමේදී එහි විවිධ ස්ථිර පටක ඇති බව ඔබට දැක ගන්න පුළුවන්. මේ හරස්කඩේ පිටතින්ම පිහිටන්නේ අපිචර්මයයි. ඊට ඇතුළතින් බාහිකය පිහිටනවා. බාහිකය මජ්ජාව වගේ කොටස්වල සරල ස්ථිර පටක ගණනාවක් පිහිටා තිබෙනවා. මෙහි මලක පෙතිහැඩයට පිහිටන්නේ සනාල කලාපයයි. ද්විබීජපත්‍රී සනාල කලාපයක ඇතුළු පැත්තට වන්නට පිහිටා ඇත්තේ ශෛලම පටකයයි. බාහිකය දෙසට පිහිටා ඇත්තේ ප්ලෝයම් පටකයයි. ශෛලම හා ප්ලෝයම පටක ස්ථිර පටක වන අතර එම පටක අතර විභාජක පටකයක් වන කැම්බියම ස්තරය පිහිටා තිබෙනවා. ස්ථිර පටකවල ස්වභාවය අනුව ඒවා සරල ස්ථිර පටක සහ සංකීර්ණ ස්ථිර පටක කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ අතරින් සරල ස්ථිර පටක එකම වර්ගයේ සෛල සමූහයකින් සෑදී තිබෙනවා. ඒ වගේම සෛල වර්ග කිහිපයක් දායක වීමෙන් සංකීර්ණ ස්ථිර පටක සෑදී තිබෙනවා. අපි මුලින්ම සරල ස්ථිර පටක ගැන කතා කරමු. එකම ආකාරයේ සෛල සමූහයකින් සෑදී ඇති සරල ස්ථිර පටක සෛලවල හැඩය හා සෛල බිත්තියේ ස්වභාවය පදනම් කරගෙන මෘදුස්තර, ස්ථූලකෝණාස්තර හා දෘಢස්තර ලෙස තවත් පටක වර්ග 3කට බෙදන්න පුළුවන්. ශාක දේහි මෘදු කොටස් නිර්මාණය කරන පටක මෘදුස්තර පටක ලෙසින් හඳුන්වන්න පුළුවන්. ශාකයක් තුල බහුලවම දක්නට ලැබෙන්නේ මේ පටකයි. ශාක කඳේ වගේම මුලෙත් බාහිකය හා මජ්ජාවේත් මෘදුස්තර පටක පිහිටා තිබෙනවා. ඒ වගේම පළවල මාංශල කොටස්වල, බීජවල සහ පත්‍රවලත් මෘදුස්තර පටකය දක්නට ලැබෙනවා. මෘදුස්තර පටකයේ හරස්කඩක් හෝ දික්කඩක් නිරීක්ෂණය කළොත් එම පටකයේ විශේෂ ලක්ෂණ කිහිපයක්
හඳුනා ගන්නට පුළුවන්. මෘදුස්තර පටකයේ සෛල විශාල මධ්‍ය රික්තකයක් සහිත ගෝලාකාර එහෙමත් නැත්නම් සමවිෂ්කම්බික සජීවී සෛලයි. මෘදුස්තර සෛලවල සෛල බිත්තිය ඉතා තුනී වන අතර එය සෑදී ඇත්තේ සෙලියුලෝස් වලින්. ඒ වගේම මේ සෛලවල නෂ්ටිය පිහිටලා තියෙන්නේ සෛල ප්ලාස්මේ පර්යන්තයට වෙන්නයි. මෘදුස්තර පටකයේ සෛල අතර අන්තර්සෛලීය අවකාශ පිහිටලා තියෙනවා. මීළඟට අපි කතා කරන්න යන්නේ මෘදුස්තර පටකයේ කෘත්‍ය පිළිබඳවයි. ප්‍රභා සංශ්ලේෂණය මේ පටකයේ ප්‍රධාන කෘත්‍ය විදිහට හඳුන්වන්න පුළුවන්. ශාක පත්‍රවල තියෙන ඉනි මෘදුස්තර හා සවිවර මෘදුස්තරවල හරිතලව අඩංගු වන හින්දා ඒවා තුල ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. ශාකවල ඇතැම් ස්ථානවල පිහිටා ඇති මෘදුස්තර පටක සංචිත කෘත්‍ය ඉටු කරනවා. අර්ථාපල් ස්කන්ධාකන්ද, බතලහා කැරට් මුල්, ගස්ලැබු සහ කෙසෙල් වැනි පළවල තිබෙන මෘදුස්තර පටක ආහාර සංචිත කෘත්‍ය සඳහා හැඩ ගැසී තිබෙනවා. කෝමාරිකා සහ අක්කපාන පත්‍රවල අඩංගු මෘදුස්තර පටක ජල සංචිත කෘත්‍ය ඉටු කරනවා. එමෙන්ම පතොක්, නවහන්දි, හීරැස්ස වැනි ශුෂ්කරූපී ශාකවල ස්කන්ධාභයේ අඩංගු මෘදුස්තර පටකය ජල සංචිත කෘත්‍ය ඉටු කරනවා. සන්ධාරණය සැපයීමත් මෘදුස්තර පටකයේ තවත් කෘත්‍යයක්. කූඩුළු වැනි අකාෂ්ඨීය ශාකවල මෘදුස්තර සෛලවල තිබෙන රික්තක ජලයෙන් පිරුණු විට ඇතිවන ශුණතාව මගින් ශාකයට සන්ධාරණය සපයනවා. අපි මීළඟට සලකා බලමු සරල ස්ථිර පටක වර්ගයක් වන ස්ථූලකෝණාස්තර පටක පිළිබඳව. ශාක දේහයට දැඩි බවක් වගේම යාන්ත්‍රික ශක්තියක් ලබා දෙන්නත් මේ ස්ථූලකෝණාස්තර පටක වැදගත් වෙනවා. ස්ථූලකෝණාස්තර පටකයේ හරස්කඩක් අධ්‍යයනය කළ විට ඝන වූ කොන් සහිත සෛල බිත්ති මෙම සෛලවල තිබෙන ආකාරය ඔබට නිරීක්ෂණය කරන්නට පුළුවන්. මෙම සෛල සාමාන්‍යයෙන් දිගටි හැඩයක් ගන්නා අතර හරස්කඩ බහුවස්ත්‍රාකාර හැඩයක් ගන්නවා. ස්ථූලකෝණාස්තර සෛල තුල සෛල ප්ලාස්මය, නෂ්ටිය හා මධ්‍ය රික්තකයක්ද පවතිනවා. ඒ කියන්නේ මේ සෛල සජීවී සෛලයි. සෛල බිත්තිවල ශීර්ෂවල සෙලියුලෝස් තැන්පත් වෙලා තිබෙන නිසා මෙම සෛල බිත්ති විෂමාකාරව ඝන වී පවතිනවා. මෙම පටකයේ සෛල අතර අන්තර්සෛලීය අවකාශ තිබීමට හෝ නොතිබීමට පුළුවන්. ස්ථූලකෝණාස්තර පටක ද්විබීජ පත්‍රයේ ශාක පත්‍රවල නාරටියේ පිහිටා තිබෙනවා. මේට අමතරව ස්ථූලකෝණාස්තර පටක අකාෂ්ඨීය ශාකවල කඳේ අපේ චර්මයට ඇතුළතින් සෛල කිහිපයක ඝනකමින් යුතු සිලින්ඩරාකාර පටකයක් නිර්මාණය කරනවා. ස්ථූලකෝණාස්තර පටකයේ ප්‍රධාන කෘත්‍ය ලෙස සන්ධාරණය හඳුන්වන්න පුළුවන්. ද්විබීජ පත්‍රී කඳන්වල කාෂ්ඨය ඇතිවීමට පෙර කඳේ බාහිකයේ තිබෙන ස්ථූලකෝණාස්තර සෛල මගින් සන්ධාරක කෘත්‍යයක් ඉටු කරනවා. සරලව කිව්වොත් පැලෑටිවල කඳේ සන්ධාරක කෘත්‍යය ඉටු කරන්නේ ස්ථූලකෝණාස්තර පටකයයි. ඒ වගේම ද්විබීජ පත්‍රයේ ශාක පත්‍රයක නාරටියේ පිහිටි මෙම පටක පත්‍රවලට සන්ධාරණය සපයනවා. ප්‍රභා සංශ්ලේෂණය මෙම පටකවල තවත් කෘත්‍යයක්. ලපටි ද්විබීජ පත්‍රයේ කඳන්වල පිහිටි ස්ථූලකෝණාස්තර පටකවල හරිතලව අඩංගු වන නිසා මේවායේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිදු වෙනවා. අපි මීළඟට කතා කරන්නේ සරල ස්ථිර පටකයක් වන දෘඩස්තර පටකය පිළිබඳවයි. ශාක දේහයට දැඩි බව හා යාන්ත්‍රික ශක්තිය ලබා දීමට දායක වන පටකයක් ලෙස දෘඩස්තර පටකය හඳුන්වන්න පුළුවන්. දෘඩස්තර පටකය සෑදී ඇත්තේ අජීවී සෛල වලින්. ඊට හේතුව සෛල බිත්ති මත ඒකාකාරව ලිග්නීන් තැන්පත් වීමයි. සෛල බිත්ති මත ලිග්නීන් නම් වූ කාබෝහයිඩ්‍රේටය තැන්පත් වීම ලිග්නී භවනය ලෙසින් හඳුන්වනවා.
මේ පටකේ තන්තු සෛල හා උපල සෛල යන සෛල දෙවර්ගයක් අඩංගු වෙනවා. දෘಢස්තර පටකයේ සෛල තදින් ඇහැරී පවතින නිසා අන්තර් සෛලීය අවකාශ දකින්නට ලැබෙන්නේ නැහැ. තන්තු සෛල ශෛලම පටකය තුල ශෛලමීය තන්තු විදිහටත් ප්ලෝයම පටකය තුල ප්ලෝයමීය තන්තු විදිහටත් පිහිටා තිබෙනවා. මීට අමතරව පොල් කෙඳි, හන කෙඳි, කපුපුළුන් ආදියත් සෑදී තිබෙන්නේ දෘಢස්තර තන්තු සෛල වලින්. පොල්, කදුරු හා අඹ වගේ පළවල අභ්‍යන්තරාවරණේත්, පේර හා පෙයාස් වගේ පළවල පලාවරණේත්, රටඉඳි හා කෝපිවල බීජාවරණයේද උපල සෛල දකින්න පුළුවන්. මීළඟට අපි සාකච්ඡා කරන්නේ සංකීර්ණ ස්ථිර පටක පිළිබඳවයි. කලිනුත් සඳහන් කළ ආකාරයට සංකීර්ණ ස්ථිර පටකය එකිනෙකට වෙනස් සෛල වර්ග කිහිපයකින් සමන්විත වෙනවා. මොනවද ඉතින් ඔය කියන සංකීර්ණ ස්ථිර පටක? ඔවුනික් ශාක දේහය තුල ඉටු කරන කෘත්‍ය අනුව ශාක දේහය ඇතුලේ ශෛලම හා ප්ලෝයම ලෙසින් සංකීර්ණ ස්ථිර පටක දෙකක් දකින්න පුළුවන්. ශාකයේ මුලේ, කඳේ වගේම පත්‍රවලත් තියෙන සනාල පද්ධතිය තුලත් මෙම ශෛලම හා ප්ලෝයම පටක පිහිටා තිබෙනවා. සංකීර්ණ ස්ථිර පටක යටතේ අපි මුලින් අධ්‍යයනය කරන්නේ ශෛලම පටකය පිළිබඳවයි. මෙම පටකය ශාකයේ මුල් මගින් අවශෝෂණය කරගත් ජලය ශාක දේහය පුරා පරිවහනය කිරීම සඳහා විශේෂණීය වී තිබෙනවා. මෙම පටකය එකිනෙකට වෙනස් සෛල වර්ග 4කින් සමන්විත වෙනවා. මෙම සෛල වර්ග 4 වන්නේ ශෛලම වාහිනී සෛල, එසේ නොමැතිනම් වාහිනී ඒකක සෛල, වාහකාභ සෛල, ශෛලමීය තන්තු සහ ශෛලමීය මෘදුස්තර සෛල. හරස් විලේක කියන්නේ මොනවද කියලා ඔබට ප්‍රශ්නයක් ඇති. හෘත්පේශී සෛල සහ කංකාල පේශී සෛල හැදිලා තියෙන්නේ ඇක්ටින් සහ මයොසීන් කියන ප්‍රෝටීන් වර්ග දෙක එකතු වෙලා. ඇක්ටින් තන්තුවල ඝනකම මයොසීන් තන්තුවල ඝනකමට වඩා අඩුයි. ඒ නිසා ඇක්ටින් තන්තු පිහිටි ප්‍රදේශ ලා පැහැයෙනුත් මයොසීන් තන්තු පිහිටි ප්‍රදේශ තද පැහැයෙනුත් පෙනෙනවා. මේ තද පැහැති ප්‍රදේශවලට හරස් විලේක කියලා කියනවා. ශෛලම පටකයේ තියෙන ශෛලම වාහිනී සෛල, වාහකාභ සෛල වගේම ශෛලමීය තන්තු සෛලත් බිත්තිවල ලිග්නින් තැන්පත් වීම නිසා ඒ සෛල අජීවී බවට පත් වෙලා තිබෙනවා. මේ අජීවී සෛල මගින් ශාකයට සංධාරණය ලබා දෙනවා. ශාකයේ මුල් මගින් අවශෝෂණය කරගත් ඛනිජ ලවණ සහිත ජලය ශාක දේහය පුරා පරිවහනය කිරීමට අමතරව ශාකයට සංධාරණය සැපයීමත් ශෛලම පටකයේ කෘත්‍ය විදිහට හඳුන්වන්න පුළුවන්. ඔබ දැන් ශෛලම පටකයේ පිළිබඳව අවබෝධයක් ලබා ගත්තනේ. දැන් අපි සූදානම් වෙන්නේ ශාකයේ තුල දක්නට ලැබෙන අනෙකුත් සංකීර්ණ පටක වර්ගයේ වන ෆ්ලෝයම පටකයේ පිළිබඳව අධ්‍යයනය කිරීමටයි. ශෛලම පටකයේ මෙන්ම ෆ්ලෝයම පටකයත් එකිනෙකට වෙනස් සෛල වර්ග 4කින් සමන්විත වෙනවා. ඒවා පෙනේර නල සෛල හෙවත් පෙනේර නල ඒකක සෛල, සහචර සෛල, ප්ලෝයමීය මෘදුස්තර සහ ප්ලෝයමීය තන්තු සෛල ලෙසින් හඳුනා ගන්න පුළුවන්. පෙනේර නල සෛල අගින් අගට සම්බන්ධ වී හරස් බිත්ති අසම්පූර්ණ ලෙස දියවීමෙන් ෆ්ලෝයමය තුල පෙනේර නල සෑදී තිබෙනවා. මෙම පෙනේර නලයේ පිහිටා තිබෙන හරස් බිත්ති පෙනේර තලය ලෙස හඳුන්වනු ලබනවා. ශාකය තුල සුක්‍රෝස් ප්‍රමුඛ ආහාර ද්‍රව්‍ය පරිවහනය කරන්න පෙනේර නල දායක වෙනවා. පෙනේර නල සෛලවල න්‍යෂ්ටියක් නොමැති නිසා එම සෛලවල ක්‍රියාකාරීත්වය පාලනයට වෙනත් සෛලයක සහයෝගය අවශ්‍ය වෙනවා. පෙනේර නලය ආශ්‍රිතව පිහිටන දිගටි හැඩයක් ඇති සහචර සෛල කියලා හඳුන්වන සෛල විශේෂය මෙම කාර්යය සිද්ධ කරනවා.
පෙනිරනල සෛලවල නැස්ටියක් නැති වුවත් එම පටකයේ දකින්න ලැබෙන සහචර සෛල, මෘදුස්තර සෛල මෙන්ම පෙනේරනල සෛල යන සියල්ල සජීවී සෛල. නමුත් මෙහි දකින්නට ලැබෙන ෆ්ලෝයමීය තන්තු පමණක් අජීවී සෛල. පත්‍ර තුල නිපද වෙන ආහාර ෆ්ලෝයම පටකය ඔස්සේ ශාක දේහයේ පුරා පරිවහණය හෙවත් පරිසංක්‍රමණය මෙම පටකයේ ප්‍රධානතම කාර්ය වෙනවා. අපි මේ පාඩමින් ශාක පටක ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා නේද? ඔව් නික්. දැන් අපි මේ පාඩමෙන් ඉගෙන ගත්ත දේවල් සාරාංශ කරමු. අපි විභාජක පටක පිළිබඳ මුලින්ම ඉගෙන ගත්තා. ඊළඟට අපි ස්ථිර පටක ගැන කතා කළා. දැන් අපි දන්නවා සරල ස්ථිර පටක හා සංකීර්ණ ස්ථිර පටක කියලා ස්ථිර පටක වර්ග දෙකක් තියෙනවා කියලා. මෙයින් සරල ස්ථිර පටක කාණ්ඩයට මෘදුස්තර පටක, ස්ථූලකෝණාස්තර පටක හා දෘಢස්තර පටක අයිති වෙනවා. ඒ වගේම සංකීර්ණ පටක යටතේ අපි ශෛලම පටකය හා ප්ලෝයම පටකය ගැන අධ්‍යයනය කළා. දැන් ඔයාලට තේරෙන්නේ නැතිනේ අපි ශාක පටක ගැන ගොඩක් දේවල් මේ පාඩමින් ඉගෙනගෙන තියෙනවා. එහෙනම් අපි තවත් පාඩමකින් නැවත හමු වෙමු.